සර් මේ දවස්වල හැමෝම කතා වෙන රීවිල් ප්‍රශ්නෙට ව්‍යාපාරයක් දෙන්න පුළුවන් උත්තරය මොකද්ද? පික්මි ඌබනේ. සීගිරිය පැත්තේ එහෙම ප්‍රශ්නලු නේද? ප්‍රශ්නේ මගේ නොවන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි. එහෙමයි කියමන තියෙන්නේ. මේකට මට හිතෙනවා මෙන්න මේ වගේ යෝජනාවක්. මේක මම දන්නේ නැහැ 100%ක් හරියයිද නැද්ද කියලා. නමුත් මට ව්‍යාපාර අධ්‍යයනයෙන් මෙන්න මේ වගේ දෙයක් හිතුණා. ව්‍යාපාර අධ්‍යයනයේ ආර්ථික විද්‍යාවෙත් අපි කතා කරනවා ප්‍රයිස් ඩිස්ක්‍රිමිනේෂන් කියලා එකක්. මිල විශේෂණය කියලා එකක්. ඒ කියන්නේ තෝරගත්ත එක පාරිභෝගික කණ්ඩායමකට එක මිලකුත් එම භාණ්ඩයේ සේවාවම තවත් පාරිභෝගික කණ්ඩායමකට තවත් මිලකටත් අපි අලෙවි කරන එක. මේකෙදී අපට පුළුවන් පික්මි ඌබ වගේ ඇප් වලින් කෙනෙක් ටැක්සි හයර් එකක් බුක් කරනකොට එයාගේ මුලින්ම අහන්න ඔයාගේ නැෂනැලිටි එක මොකක්ද කියලා. ශ්‍රී ලංකන් නැෂනැලිටි එකක් නම් එයාට තරමක අඩු ප්‍රයිස් එකක්. නන් ශ්‍රී ලංකන් නම් එයාගේ නැෂනැලිටි එක එයාට තරමක වැඩි ප්‍රයිස් එකක් අය වෙන විදියටත්. එතකොට දේශීය අයගෙන් හයර් එකට අඩු ගාණක් අය වෙනවා. විදේශීය අයගෙන් හයර් එකට තරමක් වැඩි ගාණක් අය වෙනවා. ඒක අසාධාරණ නේද? ඉතින් පුතා ඒක අසාධාරණයි කියලා කියන්නේ දැනටමත් ලංකාවේ ඕක වෙනවනේ. දැන් බලන්න ලංකාවේ බහුතරයක් හොටෙල් වල අපි බුකින් එකක් දාන්න යනකොට ඒ බුකින් වල මුලින්ම එන එකක් තමයි ඔයාගේ නැෂනැලිටි එක අහන එක. අපි ශ්‍රී ලංකන් කියලා දැම්මහම අපට එන කොටේෂන් එක සාපේක්ෂව අඩු එකක්. නන් ශ්‍රී ලංකන් කියලා දැම්මහම ඒ කියන්නේ විදේශිකයෙක් කියලා අඳුනගෙන අපට එන කොටේෂන් එක වැඩි එකක්. ඉතින් මේක රාජ්‍ය ආයතන වලත් තියෙනවානේ. ඔය සීගිරිය බලන්න යනකොට මට මතක විදියට මම ශ්‍රී ලාංකිකයෙක් නිසා මගෙන් ආය වෙන්නේ රුපියල් 100ක් හරි 150ක් හරි වගේ මට මතක විදියට. හැබැයි මට මතක විදියට විදේශිකයන්ගෙන් ආසන්න වශයෙන් රුපියල් 10000ක විතර මුදලක් අය වෙනවා. ඉතින් එතන තියෙන්නේ ප්‍රයිස් ඩිස්ක්‍රිමිනේෂන් එකනේ. එතකොට ඇයි ඒක ට්‍රීවිල් වලට විතරක් අසාධාරණයි කියලා කියන්නේ. හැබැයි මෙහෙමයි ට්‍රීවිල් කට්ටිය මම දැක්කා ගේනවා තර්කයක්. ඌබ පික්මී අය අඩුවට දුවන්නේ ඒ ගානට අපට දුවන්න බෑ. ඒ නිසා ඒගොල්ලන්ට මෙහෙන්න දෙන්නේ නැහැ එහෙම කියලා. ඒක කියන්න බෑ. එතනදී තරංගයට මුහුණ දෙන්න ඕනේ. ඒගොල්ලන්ට තරංගයට මුහුණ නොදී ඒ ජයග්‍රහණ කරා යන්න බෑ. හැබැයි මම මේ කිව්වේ දේශිකයෝ සහ විදේශිකයෝ සම්බන්ධයෙන් අරගෙන යම් විදියක මුදලක් උපය ගැනීමේ හැකියාව විදේශිකයන්ගෙන් තරමක වැඩි ගාස්තුවක් අය කරලා මේක කරන්න පුළුවන්. ඉතින් මේක අසාධාරණයි කියලා කියන්න බෑ. මට මතක විදියට අපි දෙහිවල සත්වෝද්‍යානයට යනකොටත් දේශිකයන්ගෙන් වෙනම ගාස්තුවක් අය කරන්නේ විදේශිකයන්ගෙන් වෙනම ගාස්තුවක් අය කරන්නේ. මේ ළඟදී මම පොළොන්නරුවේ ගියා විවේකයක් ගත කරලා එන්න. මට හොඳටම මතකයි පොළොන්නරුවේ අර පෞරාණික නගරයට අපි ඇතුල් වෙනකොට අපට ප්‍රී විදේශිකයෝ ටිකට් එකක් ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මට හොඳට මතකයි ගල් විහාරයට යන තැනත් වෙනම කවුන්ටරයක් දාලා තිබුණා. අපි නම් ටිකට් ගත්තේ නෑ දේශිකයෝ නිසා. හැබැයි විදේශිකයෝ එතනින් ටිකට් එකක් අරන් යන්න ඕනේ. ඉතින් කවුරු හරි කියනවා නම් දේශිකයින්ගෙන් එක ගාස්තුවක් අය කළා විදේශිකයින්ගෙන් තව ගාස්තුවක් අය කරන එක අසාධාරණයි කියලා මේ හැමතැනක්ම එහෙම හැදෙන්න ඕනේ. අනිත් එක මේවා ගොඩක් මම මේ කියපු තැන් රජයේ ආයතන. එනිසා ප්‍රයිස් ඩිස්ක්‍රිමිනේෂන් කියන එක ලෝකයේ තියෙන තියරියක්. ඒක වැරදි කියලා අපිට කියන්න බෑ. හැබැයි ට්‍රීවිල් පාක් වල කට්ටියයි අර ඌබ පික්මී දුවන කට්ටිය අතර මේ ඇති වෙලා තියෙන තරඟයට අනුව ඒගොල්ලෝ කියන සමහර තර්ක වලට අපිට එකඟ වෙන්න බෑ.